රජමැදුරු වලටත් වඩා අලංකාරව රජවරුන් කීප දෙනෙකු විසින් දළදා මැදුරු කීපයක් එම රාජ්‍යයන් සමෙහිදී ඉතා භක්තියෙන් පුද සත්කාර කළ පොළොන්නරුව දළදා පරිශ්‍රයට තමයි අපි දැන් මේ ඇතුල් වෙලා ඉන්නේ. විජේබාහු රජු විසින් චෝල පාලනයෙන් රට බේරාගෙන දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුව පොළොන්නරුවට රැගෙන විත් දළදා මාලිගාවක් සාදා එහි තැන්පත් කරවනවා. එතුමා විසින් නිර්මාණය කළ ප්‍රධාන විහාර සංකීර්ණය තමා පොළොන්නරුවේ දළදා මළුව. මහා පරාක්‍රමබාහු රජ සමයේත් මෙය තවදුරටත් වැඩි දියුණු වෙලා වෙහෙර විහාර, වැව්, රජමාලිගා ආදිය නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි මේ මළුව නිශ්ශංක මල්ල රජ සමයේත් තවදුරටත් සංවර්ධනය වෙනවා. වටදාගය, හැටදාගය, අටදාගය කියන මේ දළදා මැදුරු තුනට අමතරව තූපාරාම පිළිමිගය, නිශ්ශංක ලතා මණ්ඩපය, ගල්පොත සෙල්ලිපිය, සත්මහල් ප්‍රාසාදය ඇතුළු බොහෝ ගොඩනැගිලි මෙහි දක්නට ලැබෙනවා. මෙම භූමියේ පිහිටා ඇති අලංකාරම සුවිශාල වටදාගය බිම් මට්ටමට වඩා ඉහළින් තමයි පිහිටලා තියෙන්නේ. සිංහයා සහ ගවයා ඉවත් වුණු දර්ශනීය සඳකඩ පහණක් පාමුලින් මුරගල් සහ කුරවක්ගල් දෙකකට මැදිවුණු පඩි 5කින් යුතු පංචශීලය නියෝජනය කරන පියගැට පෙළ ඉවර වෙත්ම නිදහස් වේදිකාවක් හමු වෙනවා. එතෙන් සිට දර්ශනීය මුරගල් කුරවක්ගල් දෙපසට මැදිවුණු පඩි 8කින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය නියෝජනය කරන පියගැට පෙළ අවසන් වෙත්ම වටදාගයට ඇතුල් වෙන්න පුළුවන්. සතර දිසාවට මුහුණලා සමාධි සුවයෙන් වැඩ සිටින පිළිම වහන්සේලා මැදයේ දළදාව තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මෙම සමාධි බුද්ධ ප්‍රතිමා 4 පාෂාණ වර්ග 4කින් නිර්මාණය කරලා තියෙනවා කියලා තමයි පැවසෙන්නේ. එනම් රෝස තිරිවානා, කළුගල් මිශ්‍ර පාෂාණයකින් නිර්මාණය කරලා තියෙනවා කියලා තමයි පැවසෙන්නේ. මෙහි ඇතුළත ඇති බිත්තිවල එකල බිතු සිතුවමින් අලංකාර කර තිබුවාක් මෙන් ශේෂ වී ඇති බිත්තිවලින් අපට නිගමනය කරන්න පුළුවන්. පළවෙනි විජයබාහු රජු විසින් ඉදිකළ මෙහි ඇති පැරණිම ගොඩනැගිල්ල අටදාගයයි. පැය 8ක් හෝ දින 8ක් ඇතුළත මෙය නිර්මාණය කළාද එහෙම නැත්නම් ධාතුන් වහන්සේලා 8 නමක් වැඩ සිටියාද එහෙමත් නැත්නම් ජාතක කතා 8ක් ඇඳ තිබූ නිසාද මෙයට අටදාගය යන නම භාවිතා කරලා තියෙනවා. පරාක්‍රමබාහු රජු විසින් ඉදිකළ නිශ්ශංක මල්ල රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කළ හැටදාගය. එකල මෙය මහල් දෙකකින් සමන්විත වී ඇති අතර උඩුමහල දැවයෙන් සාදා නිම කර තිබෙන්නට ඇත. එම උඩුමහලේ දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුන්ද අනිත් ධාතුන්ද තැන්පත් කොට තිබෙන්න ඇත. පහළ මාලය බුදු මැදුර ලෙස භාවිතා කොට ඇත. මෙය පැය 60කින් ඉදිකර ඇති නිසාත් ධාතුන් වහන්සේලා 69ක් තැන්පත් කර තිබූ නිසාත් 60 දාගය කියන නම ලැබී ඇත. බාහිරින් බැලුවහම කෝවිලක් වගේ පෙනුනද ඇතුළතින් පන්සලක් නිර්මාණය කර ඇති තූපාරාම පිළිමගය. එකල බුදුදහම සහ හින්දු ආගම අතර තිබූ එකමුතුකම සහජීවනය මේ අතුරින් මනාව පෙන්눔 කරනවා. ద్వාරය අන්තරාලය පසු කර ගර්භය තුරට පැමිණියාම බුද්ධ ප්‍රතිමා වහන්සේලා වන්දනාමාන කරගන්න පුළුවන්කම ලැබෙනවා. විවිධ මාධ්‍යයන් යොදාගෙන නිර්මාණය කළ පිළිම වහන්සේලා දක්නට ලැබෙනවා. කිරිගරුඬ පාෂාණ, චන්ද්‍රකාන්ති පාෂාණ වගේ පාෂාණ වර්ග තමයි යොදාගෙන තියෙන්නේ. මූලික ප්‍රතිමා වහන්සේ ගඩොලින් නිමකර හුණුබදාම යොදා වැඩ නිමකර රන්නාලේප කර තිබූ බවයි සඳහන් වෙන්නේ. නේත්‍රාවල නිල්මැණික් තිබූ අතර එම නේත්‍රාවලට ලැබෙන ආලෝකයෙන් මුළු කුටීරයම ආලෝකමත් වුණු බවයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. නෙළුම් මල් පොහොට්ටු සහිතව අලංකාර කැටයම් කළ ගල්කණු සහිත ශෛලමය ගොඩනැගිල්ලක් වන නිශ්ශංක ලතා මණ්ඩපය. මේ ශෛලමය කණුවල ලිපි කීපයක් දක්නට ලැබෙන අතර ඉන් එක් ශිලාලේඛනයක නිශ්ශංක මල්ල රජු පිරිත් ශ්‍රවණය කළ ස්ථානය බවට සනාථ කරලා තියෙනවා. තවද මෙය දළදා ප්‍රදර්ශනය සඳහාද යොදා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
72ක අකුරු 4300කට වැඩි සංඛ්‍යාවකින් නිශ්ශංකමල්ල රජු විසින් කොටවා තිබෙන ගල්පොත සෙල්ලිපිය. මිහින්තලය ප්‍රදේශයෙන් ගෙනවිත් ඇති දිගින් අඩි 26යි අඟල් 10ක් සහ පළලින් අඩි 4යි අඟල් 7ක් සහ ඝනකමින් අඩි 2ක් පමණ වන විශාල ගල් පුවරුවකි. නිශ්ශංකමල්ල රජුගේ පරපුර ඔහුගේ වීරක්‍රියා පින්කම් සහ විදේශ රටවල් අතර පවත්වන ලද සම්බන්ධතා පිළිබඳව මෙහි කොටවා තිබෙනවා. සත්මහල් ප්‍රාසාදය තායිලන්තයේ ඇති වත්කුකුත් ආරාම සංකීර්ණයේ ඇති දාගෙමට බෙහෙවින් සමානයි. මෙය ක්‍රමයෙන් කුඩා වෙමින් ඉහළට ගිය චතුරස්‍රාකාර ගොඩනැගිල්ලකි. අඩි 30ක් පමණ උස මෙය මහල් 7කින් සමන්විතයි. ගඩොල් සහ හුණු බදාමයෙන් නිර්මිතයි.